ලෝකයේ භයානක මද්‍රව්‍ය රජු එහෙමත් නැත්නම් එල් චාපෝ. මෙක්සිකෝවේ අධිආරක්ෂිත බන්ධනාගාර පවා ඔහුට පෙනුනේ හරියට ළමා සෙල්ලම් පිට්ටනියක් වගේ. මෙහෙම කියන්න හේතුව තමයි ඔහු 2001 වර්ෂයේදී රෙදි සෝදන බාස්කට් එකක සැඟවී ලෝකයේ මවිත කරමින් බන්ධනාගාරයෙන් පලා ගියා විතරක් නෙවෙයි. තවත් වරක 2015 දී තම සිරකුටියේ නාන කාමරය යටින් සැතපු මෙකහමාරක උමගක්කාරා මෝටර්සයිකලයකින් පැන ගියේ මුළු ආරක්ෂක අංශවලටම අභියෝගයක් කරමින්. හැබැයි අද වෙනකොට ඒ සෙල්ලම් සියල්ලම අවසන්. එල් චාපෝ අද හුස්ම ගන්නේ ඇමරිකාවේ ADX ෆ්ලොරන්ස් කියන ලෝකයේ දරුණම සහ අතිශය ආරක්ෂිතම බන්ධනාගාරයේ. මේක සිරගෙදරකට වඩා ජීවතුන් අතර සිටියේදී යන අපායක් කිව්වොත් වඩාත් නිවැරදියි. ඉතින් අපි අද මේ වීඩියෝගෙන් කතා කරමු ලෝකයේ මහා අපරාධකරුවන් මරණයට වඩා බියවන මේ මාරාන්තික සිරගෙදර ඇතුළත තියෙන අභිරහස් තොරතුරු සහ එල් චාපෝව කොටු කරලා තියෙන අමුතු සිරකුටියේ ආරක්ෂාව කොච්චර දරුණුද කියලා. වයස අවුරුදු 62ක් වන එල් චාපෝ 2019 ජූනි 19 වන දින තමයි ADX ෆ්ලොරන්ස් අධිආරක්ෂිත බන්ධනාගාරය වෙත ගෙන එන්නේ. එහිදී ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් සහ තවත් වසර 30ක අමතර දඩුවමක් නියම වෙලා තියෙනවා. ADX ෆ්ලොරන්ස් පිහිටා තියෙන්නේ කොලරාඩෝ වල පාලු පාෂාණමය කඳුකරයක. මේක හඳුන්වන්නේ රොකී සී ඇල්ක්‍රටොස් කියලා. ඇයි මේක මරණයට වඩා දරුණුයි කියන්නේ? මෙතන එල් චාපෝට තනි වෙන්න වෙන්නේ සාමාන්‍ය මිනිස්සු එක්ක නෙවෙයි. ඔහුගේ අසල්වැසි සිරකරුවන් වෙන්නේ අනව් බෝම්බ ලෙස හඳුන්වන ටෙඩි කැසින්ස්කි, ලෝක වෙරද මධ්‍යස්ථානයට බෝම්බ ගැසූ රාම්සි යූසෙෆ් වැනි දරුණු අපරාධකරුවන් සහ මුළු ලෝකයේම සලිත කළ ත්‍රස්තවාදීන් ඇතුළු ලොව දරුණුම මිනීමරුවන්. හැබැයි විශේෂත්වය තමයි ඔහුට මේ කිසිම කෙනෙක්ව දකින්නවත් කතා කරන්නවත් ලැබෙන්නේ නැහැ. මොකද එල් චාපෝ වැනි සිරකරුවන් දවසකට පැය 23ක්ම ගත කරන්නේ අඩි 7.12 ප්‍රමාණය ඉතාමත් කුඩා සිරකුටියක. මේ නිසාම කිසිම මනුෂ්‍ය ස්පර්ශයක්, කටහඬක් හෝ ආදරයක් මේකෙදි ලැබෙන්නේ නැහැ. අනික මේ අධි හුදකලාව නිසා සිරකරුවන් මානසිකව උමතු වෙනවා. මෙහෙම කියන්න හේතුව තමයි හිටපු ජේලවරයෙක් පවා පවසා ඇත්තේ මේක නිර්මාණය කරලා තියෙන්නේ මිනිසෙකුගේ මනුෂ්‍යත්වය සහ ආත්මය සහමුලින්ම විනාශ කිරීමට බවයි. ඔයාලා හිතනවා ඇති මෙක්සිකෝවේ අධිආරක්ෂිත බන්ධනාගාර වලින් පවා පලා ගිය එල් චාපෝට මේකිනුත් පැනලා යන්න පාරක් හදාගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි අපි දැන් කතා කරන කරුණු ඇහුවම ඔයාට ඒ අදහස අත්හරින්න වෙනවා. ADX ෆ්ලොරන්ස් බන්ධනාගාරයේ සිටින 400ක් පමණ වන සිරකරුවන් දවසෙන් පැය 23ක්ම ගත කරන්නේ සම්පූර්ණයෙන්ම හුදකලා වූ සිරකුටියක. සිරකුටියේ තියෙන ඇඳ, මේසය, පුටුව සහ වැසිකිලි යන සියල්ලම ශක්තිමත් කොන්ක්‍රීට් වලින් එකට ඒකාබද්ධ කරලායි තියෙන්නේ. ඒව පොළවට සවි කරලා තියෙන නිසාම කිසිම දෙයක් ආයුධයක් විදිහට පාවිච්චි කරන්නවත් ගලවන්නවත් අවස්ථාවක් නැහැ. මේකේ තියෙන බිත්ති ශබ්දයේ පිටතට නොයන සවුන්ඩ් ප්‍රූෆ් විශේෂිත තාක්ෂණයකින් තමයි සාදා තියෙන්නේ. ඒ නිසා යාපත කුටියේ ඉන්න කෙනා එක්ක කතා කරන්නවත් රහස් පණිවිඩ හුවමාරු කරන්නවත් කිසිම අවස්ථාවක් මේකෙදි ලැබෙන්නේ නැහැ. සිරකුටියේ ජනේලය ඉතාමත් පටුයි, හරියට අඟල් 4ක් විතර. අනික ඒ ජනේලයෙන් පෙනෙන්නේ අහස සහ වහලේ විතරයි. මේ නිසා සිරකරුවන්ට කිසිම වෙලාවක බන්ධනාගාරයේ Taman ඉන්නේ කුමන පැත්තේද කුමන තට්ටුවේද කියලාවත් හිතා ගන්න බෑ. බන්ධනාගාරය වටා මීටර් 12ක් උස විදුලි වැටවල්, පොළව යට පීඩන සංවේදක සහ සංනිවේදන ආරක්ෂකයින් පැය 24 පුරාම සේරුවෙන් ඉන්නවා. මේ නිසා ඇතිවන කුඩා සැලවීමක් පවා ලේස පද්ධති මගින් හඳුනා ගන්නවා. ඉතින් මෙතරම් ආරක්ෂාවක් තියෙනකොට මේ බන්ධනාගාරයෙන් පැන යන්න පුළුවන් කියලා ඔයාලා තවමත් විශ්වාස කරනවද? දැනට ලැබෙන තොරතුරු වලට අනුව එල් චාපෝව රඳවලා තියෙන්නේ රේන්ජ් 13 කියන ලෝකයේ හුදකලාම සහ දැඩිම ආරක්ෂක අංශයේ. මේක මොනතරම් හුදකලායිද කියනව නම් මාසිකටම ලැබෙන්නේ විනාඩි 15ක දුරකථන ඇමතුමක් විතරයි. ඒ විතරක් නෙවෙයි, ඔහුට දැකීමට අවසර තියෙන්නේ ඔහුගේ නීතිඥයන් සහ තම දියණියන් දෙදෙනා පමණයි. කොහොම නමුත් ඔහුගේ නීතිඥයන් පවසන පරිදි මේ කුටියේ නිරන්තරයෙන් කෘත්‍රිම විදුලි පහන් දැල්වලා තියෙන නිසා දහවල් කාලය සහ රාත්‍රියේ වෙන් කරලා හඳුනා ගන්න බෑ. මේ නිසා ඔහුට නිින්ද නොයාම, අධික හිස රදේ සහ
මානසික ආතතිය පවා ඔහුට වැළදී තිබෙනකොට මෙක්සිකෝවේ රජෙක් වගේ මුළු ලෝකයටම විධානය කරපු එල් චාපෝ අද හුදකලාවෙන් පීඩා විදින අසරණ සිරකරුවෙක් පමණයි. බොහෝ දෙනෙක් හිතනවා ඇති එල් චාපෝගේ සගයන්ට පුළුවන් වෙයි කියලා මේ බන්ධනාගාරයට පහර දීලා ඔහුව බේරගන්න. හැබැයි ඇත්ත තත්ත්වය මීට වඩා හාත්පසින්ම වෙනස්. ADX ෆ්ලොරන්ස් බන්ධනාගාරයාවට ගුවන් සීමා ඉතාමත් දැඩි ලෙස තහනම් කරලයි තියෙන්නේ. මේ නිසා කිසිම යානයකට ඒ ප්‍රදේශයට ඇතුළු වෙන්න අවසර නෑ වගේම ඇතුල් වෙන්නත් කොහොමටවත් බැහැ. හැබැයි එහෙම ආවොත් ඒවට පහර දෙන්න අධි තාක්ෂණික මිසැල පද්ධති පවා බන්ධනාගාරයාවට සූදානම් කරලයි තියෙන්නේ. අනිත් එක තමයි අල්ලස් ගැනීම. මෙක්සිකෝවේ නිලධාරීන්ට මරණ තර්ජන සහ මුදල් දී අල්ලස් දුන්නත් ඇමරිකාවේ ෆ්ලෝරන්ස් බන්ධනාගාර නිලධාරීන් ඉහළ මට්ටමේ පරීක්ෂාවකට ලක් වෙනවා. මේ නිසා කිසිම අකටයුතු වැඩක් සිදුවීමට පොඩිමවත් ඉඩකඩක් නැහැ. ඔයාලට හිතෙන්න පුළුවන් සමහර විට තවත් පාරක් එල් චාපෝ උමගක් හාරයිද කියලා. අපෝ නැහැ. මේ මුළු බන්ධනාගාරයෙන්ම පිහිටලා තියෙන්නේ ඊටමත් ඝන කොන්ක්‍රීට් තට්ටුවක් මත කියලා මම ඔයාලට කලින් කිව්ව මතකනේ. මේ නිසා කිසිම අවස්ථාවක පොළව හාරගෙන උමගක් හදන්න ඔහුට කිසිම අවස්ථාවක් නැහැ. ඔයාලට මොකද හිතෙන්නේ? එල් චාපෝ ජීවතුන් අතර සිටින මේ අපායෙන් තවත් පාරක් පැනලා යන්න පාරක් හදාගන්න ඔහුට කවදා හරි පුළුවන් වෙයිද? නැත්නම් ඔහුගේ මුළු ජීවිත කාලයම මේ පාළු කොන්ක්‍රීට් කුටිය ඇතුළෙම අවසන් වෙයිද? මෙතරම් දරුණු වැරදි කරන වැරදිකරුවන්ට මෙවැනි දඩුවමක් ලබා දීම ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් අපි තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ජයග්‍රාහී දවසක්.